තේරෙන්න ඇති මේ ළමයි යන්න ඉන්න ළමයින්ගේ බලාපොරොත්තු තියෙන එක මේ ආණ්ඩුව දැන් ඒ ඇමතුමාගේ කතාවේදීම කිව්වා ගරු කතානායකතුමා මේ පිටස්තර එන්න මේ ඕන දෙයක් ගැන මේ පිටස්තර ඉන්න මිනිහෙකුට හිතන්න පුළුවන්. මොකද මේ 5000 ගාණක් ඒජන්සි වලින් යනකොට මෙතන 300 ගාණක් යනකොට ඕනම කෙනෙක් හිතනවනේ. මොකද විදේශ සේවායක මැදිහත් නොවි පෞද්ගලික ආයතනයකට මේ ඒජන්සි වලට අනිවාර්යෙන් විදේශ සේවායක මැදිහත් වෙන්න ඕන. ඊළඟ එක තමයි දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු ඇමතුමා දැන් 30000ක් අපේ රටේ 30000ක් කැවලා තියෙනවනේ ඊශ්‍රායලේ ඉන්නවනේ දැන් ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නේදී කිව්වා 30000ක් ඉන්නවා 30000 කියන්නේ ලොකු ගාණක් ඊශ්‍රායලෙන් අපිට ලොකු විදේශ ආයෝජනයක් වෙන රටක් මොකද ලක්ෂ 7-8ක පඩියක් අපිට ලැබෙනනේ ඉතින් ඒකෙදි දැන් මේ ප්‍රශ්නයක් වෙලා තිනවා ඔය ඊශ්‍රායලට ගිය අය සමහර අය කුෂිකර්ම නැත්තම් ඉදිකිරීම් ක්ෂේත්‍ර වලට ගිය අය දැන් වෙනත් රැකියාවලට ගිහිලා තිනවා දැන් වෙනත් රැකියාවලට ගියාම ඒක සරණාගතව හැටියට දැන් ලංකාවට පටවන්න ලෑස්තිය 7000ක් විතර හැබැයි මේක ඉන්දියාව මැදිහත් වෙලා තියෙනවා. ඉන්දියාව මැදිහත් වෙලා මේ ඉන්දියානු ශ්‍රමිකයන් ඒගොල්ලෝ ඉන්දියාව මැදිහත් වෙලා යම්කිසි නවත්තා ගැනීමක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝගේ ඊශ්‍රායලයේ ඉන්න අපේ අයගේ ඉල්ලීමක් තියෙනවා. අපේ ආණ්ඩුවටත් ඉන්දියාව මැදිහත් වුණා හා සමානව මං හිතන්නේ ඇමතුමා ඊශ්‍රායලයේ ගිහිල්ලා තියෙනවා. පෞද්ගලික කාලේ මැදිහත් වෙලා ඒක බේර ගන්න කියලා. මොකද එකපාරම 7000ක් ලංකාවට ආවොත් විදේශ ශ්‍රමිකයන්ගේ ඒකේ ප්‍රශ්නේ මුදල් එන්නේ නැති වෙන්නේ ලංකාවට. ඒකෙන්ද ඒක බේර ගන්න කියලා ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රමිකයෝ කියනවා. මොකද ඒගොල්ලොන්ට එක එක ක්ෂේත්‍රවල හිටපු අය කගරු කතානායකතුමා එක එක ඒවට මාරු වෙනවා ඊශ්‍රායලයට ගියාට පස්සේ. අන්න ඒක නිසා ඒ සම්බන්ධව අපේ රජයේ තාම මැදිහත් වෙලා නැහැ. බංග්ලාදේශය ඉන්දියාව මැදිහත් වෙලා තියෙනවා ඒ වෙනුවෙන්. ඉන්දියාවේ වගේ රටවල් මැදිහත් වෙලා තියෙනවා. ඉතින් අපේ රටත් ඒකට මැදිහත් වෙන්න කියලා ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රමිකයන්ගේ ඉල්ලීමක් තියෙනවා. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න දෙකක් මෙතන තියෙන එකක් තමයි මේ සමහර දේවල් අර පරණ පුරුද්දටම කියන එකක් තියෙනවා. කියන්නේ සමහර දේවල් අතීතයේ කරපු විදියටම කියන්න ගත්තම මම හිතන්නේ ඒක අපේ ආණ්ඩුවට එක ගැලපෙන්නේ නැහැ. මෙතන මනුෂ්‍ය නායකකාරී හිටපු අමාත්‍යවරයාගේ කාලේ යම්කිසි ලියුමක් නිකුත් කරලා තිබුණා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් පිළිවෙලට ජීවදත්ත එකතු කරමින් සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන පීබා ආයතන යොමු කරන්න තිබිච්ච ඒ අවස්ථාවේදී පවා මනුෂ්‍ය නායකකාරී හිටපු අමාත්‍යවරයා ලියුමක් නිකුත් කළ තිනවා. මම මේ ලියුම සභාගත කරන්න දැන්ටමත් අල්ලාස්ව දූෂණ කොමිසම මේ සම්බන්ධ විමර්ශනයක් පවත්වනවා. එතනදී කියනවා මම ලිස්ට් එකක් යවන්නම් ඒ ලිස්ට් එක ඕගොල්ලන් පීබා ආයතන යොමු කරන්න කියන කාරණාව මෙතනදී සඳහන් කරලා තියෙනවා. මේක මිනිට් කරපු ලියුමක් ඔරිජිනල් මේ ඔෆිෂල් ලියුමක් මේ ලියුම මම සභාගත කරන්නම්. එතකොට මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි සමහර දේවල් අර විදියටම හිතන එකේ මං හිතන්නේ අර පැත්තට හිතුවොත් එහෙම සාධාරණයක් තමයි. නමුත් අපේ ආණ්ඩුවට ඒක කිසිසේත්ම අදාළ නැහැ. අපි සියලුම දේවල් විනිවිදභාවය සහිතව අපි කරන්නේ. ඒ වගේම තමයි මෙතනදී අර දේශපාලන රැකවරණ එහෙම නැත්නම් අර රිෆියුජි ස්ටේටස් ඉල්ලපු කට්ටියගේ ප්‍රශ්න ගැන මෙතන සඳහන් කරලා තිබුණා. එතනදී කරු කතානායකතුමනි මේ උත්තරීතර සභාවෙම අපගේ වත්මන් විදේශ කටයුතු විදේශ රැකියා සංචාරක අමාත්‍යතුමා විපක්ෂයේ ඉන්න කාලේ එවකට හිටපු කම්කරුවා විදේශ රැකියා අමාත්‍යවරයාට විරුද්ධව ඒ කියන්නේ එතුමාගෙන් ප්‍රශ්න කරලා තිබුණා මෙවන් අවස්ථාවක් ලැබිලා දීපු මොහොතේ ඇයි ඒකට අදාළ කරන මැදිහත් වීම ආණ්ඩුව කරන්නේ නැත්තේ කියලා. නමුත් ඒක දෙන්නේ යම්කිසි සීමිත කාලවකවානුවට. එතරම් ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මේ කෘෂිකර්ම ශ්‍රේෂ්ඨයට එතන යවපු පිරිස ගත්තොත් එහෙම හරි ඒක මං හිතන්නේ නැහැ ගිය අයගේ වැරද්දක් කියලා. නමුත් හරි විදියට පැහැදිලි කරලා නෙමෙයි යවුවේ. එතනදී එයාලට ගිහිල්ලා රස්සාව කරන්න බැරි වුණා. එළිය විවිධ තැන්වල වැඩ කරන්න පටන් ගත්තා. ඒ නිසා එයාලා රිෆියුජි ගහන්න පටන් ගත්තා. ඊළඟට ඒ රටෙන්ම යම්කිසි සමාවට අදාළව කාලයක් ලබා දුන්නා. එවකට අපි විපක්ෂ හිටපු කාලේ මේ සම්බන්ධව අපි කතා කරා. නමුත් ඒ කාලවකවානුව ගත්තොත් එimhe කරු කතානායකතුමනි යම්කිසි සීමිත කාලයක්. ඒ සීමිත කාලය තුල තමයි ඇම්නස්ටි එක ලබා දෙන්නේ. නමුත් මෙතුමාගෙම ඒ සහෝදර හිටපු අමාත්‍යවරයාගේ කාලෙන් ඒ සම්බන්ධ මැදිහත් වුණේ නැහැ. නමුත් අපි මේ සම්බන්ධව අපි සාකච්ඡා කරා කතා කරනවා. එයාලට නිල වශයෙන් කුමන හෝ ආකාරයෙන් ඒ රටේ රස්සාවක් කරන්න හෝ නැත්නම් විකල්ප මාර්ගයක් සඳහා අපි ආණ්ඩුවක් විදිහට අපි මැදිහත් වෙනවා. ගිය සැරේ මම ගිය වෙලාවෙත් ওই සම්බන්ධව සඳහන් කරලා තිබුණා. ඉදිරියේදීත් මොකක් හරි ඇම්නස්ටි පීරියඩ් එකක් අපිට මේ රටක් විදිහට ලබා දෙනවා නම් අපි රජයක් විදිහට මැදිහත් වෙමින් අපි එතනට මැදිහත් වෙන්නට සූදානම්. ඒතර විශේෂ තව කාරණාවක් තියෙනවා මම ඒකත් සඳහන් කරන්නට ඕනේ. අර පාර්ශවයට අදාළ කරන්නේ සමාව අරන් දුන්නේ නැත්තේ ඒ වෙනුවට තව 6000ක් මේ ලංකාවෙන් යවන්නට එයාලා සැලසුම් සාගතව යම්කිසි වැඩක් කරලා තිබුණා. එතන එළිය සල්ලි අරන් තිබුණා. විවිධ දූෂණ වංචා සිද්ධ වෙලා තිබුණා. එයාලව යැවීමට අදාළව තමයි අර පාර්ශවයට
ඒ සමාව දුන්නේ නැත්තේ ඒකට අදාළ කරන මැදිහත් වීම අපේ රටෙන් කරේ නැත්තේ ඉතාමත් නිහතමානීව ඒ රජෙන් ඒ අවස්ථාව අපිට ලබා දුන්නත් එවකට හිටපු අමාත්‍යවරයා මනුෂ්‍යනායකකාර මැතිතුමා ඇතුළු ඒ සියලුම ඒ අදාළ පාර්ශවකරු මේකට අදාළ කරන මැදිහත් වීම කරේ නැහැ. නමුත් අපිට ලැබෙන උපරිම අවස්ථා අපි පාවිච්චි කරමින් ඒ අදාළ පාර්ශවයට සාධාරණයක් ඉෂ්ට කිරීමට අදාළව අපි ආණ්ඩුවක් විදිහට මැදිහත් වෙන්නට අපි සූදානම්. දිගින් දිගටම මේ සම්බන්ධව අපේ සියලුම සාකච්ඡා වලින් අපි මතු කරගෙන අපි සිටිනවා. ස්තුතියි.